හෘදයාබාධයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව අපගේ හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල ඒ බිත්තිවල කොලෙස්ටරෝල් තැන්පත්වීම නිසා එම ධමනි අවහිරවීම. මේ රුධිර නාල අවහිරවීම නිසා හෘදය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන රුධිරයේ සැපයීම අඩාල වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී එවැනි අවහිරතා තියෙන තැන්වල රුධිර කැටියක් හිරවීම නිසා හෘදයාබාධයක් ඇතිවීම සිදුවන්නත් පුළුවන්. මෙවැනි අවහිරතා වලට ප්‍රධානතම හේතුව ඒ බිත්තිවල කොලෙස්ටරෝල් තැන්පත්වීම කියලා අපි දන්නවා. මෙසේ කාලයක් කොලෙස්ටරෝල් තැන්පත් වෙලා තිබුණම එම ස්ථානවල පසුකාලීනව කැල්සියම් තැන්පත්වීමත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා සමහර රෝගීන්ගේ අපි දකිනවා මෙම අවහිරතා ඉතා ශක්තිමත් ලෙස බැඳිලා තියෙනවා. අපි ස්ටෙන්ට් ප්‍රතිකාර කරද්දී මේවා ඒ බැලුන් වලින් ඒ අවහිරතා මගහැරීම පවා ඉතා අපහසු වෙනවා. සමහර අය විශ්වාස කරනවා මෙසේ කැල්සියම් තැන්පත්වීම සිදුවන්නේ ආහාරවලින් ලැබෙන කැල්සියම් ප්‍රමාණය වැඩි හින්දා කියලා. එම විශ්වාසය නම් කිසිම සත්‍යයක් නැහැ. මෙවැනි විශ්වාස දරන අය ඒ නිසාම කැල්සියම් අඩංගු ආහාර පවා ගැනීම වළක්වා ගන්නවා. උදාහරණයක් හැටියට හාල් මැස්සෝ ආහාරයට ගැනීම කරන්නේ නැහැ. ඒ වගේම කැල්සියම් පෙති, ඒ වගේම විටමින් D වැනි විටමින් වර්ග ගැනීම ප්‍රතික්ෂේප කරනවා. මේ අර රුධිර නාලවල කැල්සියම් තැන්පත් වන්නේ පිටින් අපි ලබා ගන්න කැල්සියම් ප්‍රමාණය වැඩි වීමයි කියා තියෙන වැරදි විශ්වාසයේ හින්දා. නමුත් අපි හොඳින් මතක තියාගන්න ඕන අපගේ රුධිරයේ යම් කැල්සියම් සාන්ද්‍රණයක් තියෙනවා. අපේ ශරීරයේ සිදුවන ක්‍රියාකාරීත්වයන් හින්දා රුධිරයේ තිබෙන මේ කැල්සියම් ප්‍රමාණය හොඳින් පාලනය වෙලා තියෙනවා. රුධිරයේ කැල්සියම් ප්‍රමාණය අඩු වුණොත් ඒ නිසා අපිට විවිධ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම රුධිරයේ කැල්සියම් ප්‍රමාණය වැඩි වුණොත් එතකොටත් අපිට යම් යම් රෝග තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අපි සියලු දෙනාගෙම රුධිරයේ යම් කැල්සියම් ප්‍රමාණයක් තියෙනවා. ඒ තියෙන කැල්සියම් ප්‍රමාණය අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය විශේෂයෙන් මාංශ පේශිවල ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙනවා. අපි පිටින් කැල්සියම් සහිත ආහාර ලබා ගත්ත කියලා රුධිරයේ තියෙන මේ කැල්සියම් සාන්ද්‍රණය වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ ආහාර නිසා රුධිර නාලවල ඒ කොලෙස්ටරෝල් බැඳුණු තැන්වල කැල්සියම් තැන්පත්වීම වෙනසක් සිදුවන්නේත් නැහැ. ඒ නිසා හෘද රෝගීන් කැල්සියම් සහිත ආහාර, හාල් මැස්ස වැනි ආහාර ගැනීමට කිසිසේත්ම බිය විය යුතු නැහැ.